නැලිගොඩ සහෝදරයාගේ අතුරුදහන් වීම පිළිබඳ ප්‍රශ්නයේදී අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ නැලිගොඩ සහෝදරයාව අතුරුදහන් කරපු අයට දඬුවම් නොලැබෙන්නේ ඒක ගැන කරුණු කාරණා හොයාගන්න අමාරුකම නිසාද? එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ දේශප්‍රේමී වැඩ කටයුත්තක් හැටියට දේශද්‍රෝහී වැඩක යෙදিলা ඉන්න එක්නැලිගොඩ මරා දමපු නිසා ඒ නිසා ඒක අපි යට ගැසිය යුතු නිසාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම දන්නවා එක්නැලිගොඩ සහෝදරයා අවසාන කාල පරිච්ඡේදයේදී මාත් එක්කත් මටත් ඇහිලා ඒ ලිපි ටික දුන්නා. මේ යුද්ධය තුල හමුදාව විසද්‍රව්‍ය වස තියෙන වායු පාවිච්චි කරලා යුද්ධ කරන අය ඒක ඊටාම වැරදි ජාත්‍යන්තර වශයෙන් වැරදි කාරණාවක් මේක ගැන කටයුතු කළ යුතුයි කියලා ඊටාම වේදනාවකින් වැඩ කරගෙන ගියා. අපි කවුරුත් යුද්ධයට විරුද්ධ වුණා. නමුත් යුද්ධයට ඊට වඩා නිශ්චිත ලෙසම සාපරාධී යුද්ධයක් හැටියට මේක යන නිසා ඒකට විරුද්ධ විය යුතුයි කියන අදහසේ එක්නැලිගොඩ සහෝදරයා හිටියා. ඒකේ ඒ ලියවිලි සමග තමයි මේ අතුරුදහන් වෙලා ගියේ. දැන් අපි දන්නවා මෙයාව අරගෙන ගිහිල්ලා අල්ලගත්ත තැන තියෙනවා, හොයාගත්ත තැන තියෙනවා, තියාගෙන හිටපු අය ඉන්නවා, ඒකේ නිලධාරීන් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම අපි දැනගෙන අපිට බැරි වෙලා තියෙනවා විනිශ්චයක් කරා මේක ගෙනියන්න. ඒක විනිශ්චය ඒක මේ රටේ තියෙන අධිකරණයේ තියෙන දුර්වලකමක් හන්දද පොදුවේ නැත්තම් ඒ අල්ලගත්ත අය ඔහුව මැරුවේ යුද්ධයට අවශ්‍යතාවය අනුව අපරාධකාරී යුද්ධයක් අපි ගෙනියනවා. ඒක එලිදරව් කරන්න යන මේ මිනිහාට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි කියන හේතුව ඔහුට මේ ගැන හොයලා අපි තීන්දුවක් දෙන්නේ නැහැ කියන පදනමකින් ඉහළින් තීන්දුවක් කරන්නද කියන එක ගැන අපිට කතා කරන්න පැහැදිලිව. ඒ කියන්නේ මොකද අපි දන්නවා දිගින් දිගටම එක්නැලිගොඩ සහෝදරයාට ඉස්සෙල්ලාම කිව්වා එයා කොහෙවත් නැහැ මේ ලංකාවේ නැහැ ඒක තැනක ඉන්නවා ඒ ඉඳගෙන ඉන්න කතා කරනවා කියලා ලুকু අය අග්‍රවිශ්වකාරවරයාම කියනවා මේ එයා ඉන්නවා එහෙ හැංගිලා ඉන්නවා කියලා. මවාපාව පින්තූරයක් දුන්නා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වා මෙයා මේ මිනි කටු අරගෙන කට්ටඩියක් එක්ක අල්ලගෙන එකක් කළා මහින්ද රාජපක්ෂට ඇරියා. මහින්ද රාජපක්ෂ කට්ටඩියන්ට බයයි මිනි කටු වලට බයයි. ඒ නිසා මෙයාව අල්ලලා මැරුවා. එහෙම කතන්දරයකුත් එවනවා. ඒකට ඇවලා අන්තිමේදී තමයි අපි දන්නේ අපිට මම දන්නවා හැබැයි මෙයා ඒ කාලේ කරේ අර විෂ වායුව ගැන හොයමින් අපි රටේ විෂ වායු පාවිච්චි කළා මෙහෙම දෙමළ ජනතාව මරා දැමීම සඳහා කටයුතු කරනවාද කියන එකට විරුද්ධව ඔව් නැගී හිටියා. මාත් එක හොයලා බලමු අපි එහෙම කටයුතු කරමු කියලා අපි වැඩ කරමින් හිටියේ. එතකොට ඒ නිසා මේකට එතකොට ඒ අනුව අර මේක ලසන්තගේ ඝාතනය කරත් වෙනවා. ලසන්තා මැරුවේ මොකටද කියලා හොයලා බලනකොට ලසන්ත ලියවිල්ලක් අරගෙන ගිහිල්ලා ජාත්‍යන්තර උසාවියකට ඉදිරිපත් කරන්න යනකොට මැරුවා කියලා කියනවා. එතකොට මේ රටේ ගෙනියන මේ යුද්ධයට සාපරාධී ක්‍රියාවල් එකතු කරමින් ගෙනියන යුද්ධයකට එරෙහිව වැඩ කටයුතු කරපුවා නිසා ඒ මාධ්‍යවේදීන් මරා දැම්මා කියන තීන්දුව තමයි අපිට පේන්නේ. එතකොට ඒක වහලා අපි ආරක්ෂා කරන්න ඕන. දැන් මේ අපි සටන් කළා විශාල ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කළා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හැදුවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව ඇතුළේ රාජ්‍ය බලයේ තියෙන්නේ යුද්ධේ සාධාරණව අපි ගෙනිච්චක ලෝකයේ තුර අපි පෙන්නලා මේක අසාධාරණ යුද්ධයක් නෙවෙයි අසාධාරණ දෙයක් අපි කළත් නැහැ අපරාධ කළත් නැහැ කියන එක ගැන සියලු දේ වහ ගැනීම සඳහා අපි වැඩ කටයුතු කළ යුතුයි. ඒකද පින්තූරේ. ඒකද අපි කියන්න ඕනේ. ඒ නිසා මේක එහෙම අපිට අමතක කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. අපි හොයාගන්න ඕන කොහොම හරි අපි මේ කවුද මේක මැරුවේ කවුද මෙතන කියලා දැන් ඉතින් ගෙනිච්ච තැනක් දන්නවා. පොළොන්නරුවේ හවල් තැනක් හිටියේ කියලා කියනවා. තැනක් තියෙනවා. අල්ලගත්ත මිනිස්සුත් ඉන්නවා. හැබැයි විනිශ්චයක් දෙන්න බැරි මොන හේතුවටද කියන එක ගැන අපි ඇත්ත කතා කරන්න ඕන. මේ යුද්ධය අපි දිගින් දිගටම කියන්නේ මේ රටේ කිසිම ලෙසකින් අවශ්‍ය වුණු යුද්ධයක් නෙවෙයි. ඒක අභාග්‍ය සම්පන්න යුද්ධයක්, අභාග්‍යයක් මේ රටට ගෙන ආපු යුද්ධයක්.
ඒක වීරයෝ කියලා අපිට කියන්න ලැජ්ජ වෙන්න ඕන. වීරයෝ ඉන්නවා නම් දෙපැත්තම එන වීරයෝ ඉන්න ඕන. අපිට අපි කියන්න ඕන මේ යුද්ධය අපි ඇති කරගත් එකම විශාල විනාශයක්. මේ යුද්ධය තුල එක වීරයෙක් ඉන්නවා මට කියන්න. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. ඔහු සියලු දේවල් වලට මුහුණ දීලා ප්‍රභාකරන් එක ගිවිසුමක් ගහලා මේ යුද්ධය නවත්තන්න. ඔය කියන්නේ සාපරාධී යුද්ධය, විසවායු පාවිච්චි කරන යුද්ධය මේක නවත්තලා සාධාරණයක් කරන්න. ලේ ගංගාවක් නවත්තන්න. කඳුළු ගංගාවක් නවත්තන්න. ඉදිරිපත් වෙච්ච නායකයෙක් හැටියට මම ඔහු එක්සත් ජාතික පක්ෂ වෙන්න පුළුවන්, ධනේශ්වරය වෙන්න පුළුවන්, සුරකෑමේ නායකයෙක් වෙන්න පුළුවන්. මම ඒ සියල්ල ඉදිරියේ ඔහුට වීරයෙක් හැටියට මම සලකනවා. ඒක නිසා ඒක තමයි ඉතිහාසයට යන්නේ. ඒක තමයි මහා වංශයට යා යුතු කරුණ. යුද්ධයක් නවත්තන එඩිතර පියවරක් අරන් මෙවැනි කතාවල් අපේ සමාජ ඉතිහාසයෙන්ම ඉවත් කරන්න කටයුතු කිරීම. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. එක්නැලිගොඩ වීරයෙක් උඩේ Taman සිංහලයෙක් වෙලා දෙමළුන්ට වද හිංසා කළා මරා දානවා කියන එක ගැන හොයපු වීරයෙක්. ඒක නිසා ඔව් ඒකෙන් මේ විදිහට මුහුණ දෙන්න සිද්ධ වුණා නම්, මේ සාපරාධී විදිහට උට කටයුතු වුණා නම් ඒක අපි හොයන්න ඉතිහාසයේ කවදා හෝ කරන්න වෙනවා කියලා කියන්නේ.